සුබ දවසක් ආයුබෝවන් මගේ මිත්‍රවරුන් සියලුම දෙනාට. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකේ අලුත්ම යාවත්කාලින වීම ගැන කතා කරන්න තමයි අදත් අපි මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ගයන් යුරෝප් YouTube channel එක ඔයා පළවෙනි පාර නම් බලන්නේ මම ආදරෙන් ඉල්ලනවා ඔයාට channel එක subscribe කරලාම වීඩියෝ එක බලන්න කියලා. ඉතින් ඒ වගේම ඔයාට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් රොමේනියාව ගැන, රොමේනියාවේ visa process එක ගැන, යුරෝපය ගැන අත්දැකීම් ලබා ගන්න, ඒ කියන්නේ දැනුම ලබා ගන්න, මේ process එක සම්බන්ධව සිද්ධ වෙන්නේ කොහොමද කියන දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වෙනකොට ගත කරන්නේ 2026 අවුරුද්දේ ජූලි මාසයේ 3 වෙනි සතිය. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකේ අලුත්ම අප්ඩේට්ස් ටික බලන්න අපි යමු වීඩියෝ එකට. මේ ගයන් යුරෝප්. ඉතින් මිත්‍රෝනි පහුගිය සතියේ ඉන්ටර්විව් වලට සහභාගී වුණ SC කාණ්ඩාංක බැලුවොත් SC 234 235 සහ 236 කියන කාණ්ඩාංක තමයි ඉන්ටර්විව් වලට සහභාගී වුණේ. ඊට අමතරව ලේට් සබ්මිෂන්ස් කීපයකුත් ඉන්ටර්විව් සඳහා සහභාගී වුණා. ඉතින් පහුගිය සතියේ ඉන්ටර්විව් සඳහා දින ලැබුණා. ප්‍රධාන වශයෙන් SC 235 236 සහ 237 කියන කාණ්ඩාංක වලට 237 මුල්ම අංක කිහිපයට, ඉතින් ලේට් සබ්මිෂන්ස් කීපයකටත් මේ විදිහට පහුගිය සතියේ ඉන්ටර්විව් සඳහා දින ලැබුණා. මෙයාලගේ ඉන්ටර්විව් ප්ලෑන් වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ 9 10 11 12 වගේ දින වලට. මෙයාලගේ සබ්මිෂන්ස් තරම් බැලුවොත් 2026 අප්‍රේල් 29 30 කියන දවස් වලට මෙයාලගේ සබ්මිෂන්ස් තියෙනවා. ඔන්න ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ අප්‍රේල් 29 කියලා කියන්නේ අප්‍රේල් 27න් පස්සේ දවසක්. ඒ කියන්නේ අලුත් එම්බසි වීසා ෆී එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඇප්ලිකන්ට්ස්ලා මේ දින ලැබුණ පිරිස අතර ඉන්න පුළුවන් කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්ටර්විව් වලට යනකොට ෆේස් මාස්ක් එකකුත් පැළඳගෙන යන්න. මේක දැන් දින කිහිපයක ඉඳලා තියෙන අවශ්‍යතාවයක් මට ඇත්තටම මතක් කරන්න අමතක වුණා පහුගිය වීඩියෝස් වලදී. ඉතින් පාස්පෝර්ට් කලෙක්ෂන් අද පැවැත්වෙනවා. ඉතින් පාස්පෝර්ට් කලෙක්ෂන් වලට ඊමේල් ලැබුණා. මේ විදිහට ඊමේල් ලැබුණේ SC 233 234 සහ 235 කියන කාණ්ඩාංකවල ඉන්ටර්විව් සහභාගී වුණ පිරිසට. ඉතින් ඔයා මීට මාස එකමාරකට වගේ ඉස්සෙල්ලා ඉන්ටර්විව් සහභාගී වෙලා තාම ඩිසිෂන් මේල් එක ආවේ නැති කෙනෙක් නම් එම්බසි එකට ඊමේල් එකක් දාලා අහලා බලන්න පුළුවන් වාගේ ඩීටේල්ස් එක්ක. ඉතින් ඔයා පාස්පෝර්ට් කලෙක්ෂන් වලට යනකොට අනිවාර්යයෙන්ම වගේ NIC එක අරන් යන්න, සල්ලි ගියපු රිසිප්ට් එක අරන් යන්න. ඒ වගේම ඔයාට එම්බසි එකෙන් එවපු ඊමේල් එකේ කොපි එකක් අරන් යන්න පාස්පෝර්ට් කලෙක්ෂන් වලට. ඒ වගේම පාස්පෝර්ට් එකේ කොපි එකක් අරන් යන්න. I received my passport කියලා ලියලා අත්සන් කරලා. ඒ වගේම පාස්පෝර්ට් එක ගන්න යනකොට ගිහිල්ලා එතන පිළිවෙලට ඉඳලා පොලිමට ඉඳලා පාස්පෝර්ට් එක හරි පිළිවෙලට ගන්න. මොකද එතන ඉන්න ස්ටාෆ් එකට කරදරයක් වෙනවා නැත්නම් ගිහිල්ලා අපිරිවෙලට හැසිරුණොත්. මොකද දැන් විශාල පිරිසක් සෙල්ෆ් අය වගේම ඒජන්සිස් වලුත් යන්න දීලා තියෙනවා තමන්ගේ පාස්පෝර්ට් එක ගන්න. ඉතින් ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න ගැන කතා කරොත් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ප්‍රශ්න ෆෝමැට් එක බලා ගන්න. මෙන්න මේ ෆෝමැට් එකට පුරුදු වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එක ගොඩ දා ගන්න පුළුවන්. එම්බසි එකට ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් පැත්ත ඔයාලා කල්පනා කරනවා ඇති. මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ඩොකියුමන්ට්ස් ටික මේ විදිහට රෙඩි කරගන්න. මෙතන තියෙන ඩොකියුමන්ට්ස් තමයි දැනට තියෙන අප්ඩේටඩ්ම රික්වයර්මන්ට් එකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ තියෙන ඩොකියුමන්ට්ස් මේ පිළිවෙලට හරියටම හදාගෙන යන්න ඔයාගේ ඒජන්සි එකකින් හෝ ඔයා සෙල්ෆ් වුණත් හරියට චෙක් කරලා බලලා මේ අප් ටු ඩේට් ඩොකියුමන්ට්ස් ටික හදාගෙන යන්න. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා නම් ඔයාගේ පාස්පෝර්ට් එක අවුරුදු 2කට වඩා අඩු කාලයක් නම් තියෙන්නේ ඉන්ටර්විව් එකේ ඉඳලා ඉස්සරහට පාස්පෝර්ට් එකක් අලුතෙන් ගන්න. මේක අත්‍යවශ්‍ය නොවුනත් අලුත් පාස්පෝර්ට් එකක් අරන් තියෙන එක ඔයාට වාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් පොලිසි රිපෝට් පැත්තට හැරුණොත් පොලිසි රිපෝට් සූදානම්ව තබා ගන්න SC 236 237 238 239 සහ 240 කියන කාණ්ඩාංක. මේක පහුගිය සතියේත් ඒ විදිහමයි, මේ සතියේත් ඒ පරණ සුපුරුදු විදිහමයි. මොකද මේ දවස්වල එම්බසි එක ටිකක් ස්ලෝ යන්නේ. ඉතින් දැන් වලට තේරෙනවා ඉන්ටර්විව් එන රිද්ම් එක අරන් බලුවොත් මාසෙක ගැප් එකකින් දැන් ආයේ එන්නේ. ඉතින් ඉදිරියේදී කන්සියුලර්ස්ලා ප්‍රමාණය වෙනස් වුණොත් මේ ස්පීඩ් වෙයි මේ දැනට තියෙන රිද්ම් එක. ඉතින් ඒක අපි බලාපොරොත්තු තියාගමු. දැනට මාසයක් ඉස්සරහට තමයි ඉන්ටර්විව් ඩේට් ලැබෙන්නේ. වීසා රිජෙක්ෂන් පැත්ත බැලුවොත් යම් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා. ප්‍රධාන වශයෙන් ඉන්ටර්විව් එකට සහභාගී වීමේදී ඇති වුණ දෝෂ සහ ඩොකියුමන්ට්ස් ප්‍රශ්න ගැන කතා කරොත් පොලිස් රිපෝට්, ට්‍රැවල් ඉන්ෂුරන්ස් කියන දෙක, ඒ වගේම කම්පැනි එකෙන් ලැබෙන්න ඕන ගැරන්ටි ලෙටර් එක නිසි පරිදි නොතිබීම. මිත්‍රෝනි එම්බසි වීසා ෆී එකේ වෙනසක් සිද්ධ වුණා. එම්බසි වීසා ෆී එකේ වෙනස මේ ජූලි මාසය සඳහා වළංගු වෙන්නේ. මේ පිළිබඳව මම මගේ පේජ් එකේ සහ
පෝස්ට් එකක් වශයෙන් YouTube channel එකේ පළ කරා. ඔයාලා දකින්න ඇති 2026 අගෝස්තු මාසේ 27 පාන්දර 2:00ට ඉස්සලා සබ්මිෂන්ස් තියනවා නම් එයාලට පරණ වීසා ෆී එකත් 2026 අප්‍රේල් 27 පාන්දර 2:30ට පස්සේ ඔයාගේ වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා තියෙනවා නම් එයාට අලුත් වීසා ෆී එකක් එනවා. ඉතින් ඔයාගේ වීසා ෆී එක කීයද කියලා දැනගන්න නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ සබ්මිෂන් ඩේට් එක දැනගන්න ඕනේ. මේකට ඔයාගේ ඒජන්සි එක ඒජන්ට් එහෙම නැත්නම් සෙල්ෆ් කෙනෙක් නම් ඔයාගේ ඇප්ලයි කරපු සබ්මිෂන් ඩේට් එක වෙලාව හරියට දැනගෙන ඒ අනුව සූදානම් වෙන්න. ගොඩක් වෙලාවට 236 237 අතර කට්ටියට තමයි මේ වීසා ෆී එක අදාළ වෙන්නේ. අලුත් වීසා ෆී එක අගෝස්තු මාසෙදී අපි බලමු වීසා ෆී එක කීයක් අප්ඩේට් වෙයිද කියලා. ඉතින් ඔයාලට එම්බසි ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න, එම්බසි ඉන්ටර්විව් එක ගැන අදහසක් ලබා ගන්න ඕන තරම් ෆ්‍රී මීඩියාස් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් එම්බසි ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න. යම් කිසි කෙනෙක්ට එම්බසි ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න යම් කිසි අපහසුතාවයක්, කොන්ෆිඩන්ස් මදි ගතියක් තියෙනවා නම් ඔයාලගේ ඇග්‍රීමන්ට්, ඔයාලගේ වර්ක් පර්මිට් ඒ වගේම ඔයාගේ කම්පැනි එකේ ඇකොමඩේෂන් ලෙටර්ස් එක්ක බලලා ඔයාගේ ආන්සර්ස් ටික හදාගන්න. ඒකට පුංචි උදව්වක් කරන්න මම හැම ඉරිදම ක්ලාස් එකක් කරනවා. මේක ඇඩ්වාන්ස් ක්ලාස් එකක්. ඉතින් යම් කිසි ඉංග්‍රීසි දැනුමක් තිබීම අවශ්‍යයි. යම් කිසි ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් ඔයාට ඔයාගේ කොන්ෆිඩන්ස් එක හදලා ඔයාට ප්‍රැක්ටිස් කරගෙන ඔයාගේ ඉන්ටර්විව් එක ගොඩ දාගන්න මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මම ස්ක්‍රීන් එකේ දාලා තියන්නම් කන්ටැක්ට් නම්බර් එකත් එක්කම මේ ක්ලාස් එක සම්බන්ධ විස්තර. ඉතින් මිත්‍රවරුනි මේ ටික තමයි දෙන්න තිබ්බ අප්ඩේට්ස් ටික. ඉතින් ඔයාලා හැමෝටම ඉක්මනටම ඔයාලගේ හීනවලට එන්න, ඔයාලගේ ජොබ් එක හරියට කරගන්න ධෛර්ය ශක්තිය හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝගෙම හීන ඉටු වෙන්න කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් අදට ලබන සතියේත් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. මම ගයියේ නිරෝප. ඔයාලා හැමෝටම ජය වේවා.